ටයිටනික් නැව යනු ලෝක ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ හා සංවේදී නැව්වලින් එකකි. රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානය තෙක්. එය 1909 වසරේ නිෂ්පාදනය ආරම්භ කර 1912 වසරේ සම්පූර්ණ කරන ලද අතර එංගලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ හාලන් ඇන්ඩ් වුල්ෆ් නැව් ගොඩනැගීමේ ආයතනය විසින් වයිට් ස්ටාර් ලයින් සමාගම සඳහා නිර්මාණය කරන ලදී. එදා කාලේ ටයිටනික් නැව ලෝකයේ විශාලතම සුඛෝපභෝගී සහ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වූ නැවක් ලෙස සැලකුණි. බොහෝ දෙනා එය දෙවියන්ටවත් ගිල්ලන්න බැරි නෞකාව ලෙස විශ්වාස කළ අතර මිනිසාගේ ඉංජිනේරු හැකියාවන්ගේ උච්චතම සංකේතයක් ලෙසද සැලකිය හැකි විය. ටයිටනික් නැව දිගින් මීටර් 269ක් පමණ වූ අතර එහි බර ටොන් 46000කට වඩා වැඩි විය. එය මගහින් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 2200කට අධික පිරිසක් රැගෙන යා හැකි අති විශාල නැවක් විය. නැවේ ඇතුළත පළමු පන්තියේ මගහින් සඳහා අතිශය සුඛෝපභෝගී කාමර, විශාල ආහාරශාලා, සංගීතශාලා, ජිම්, පිහිනුම් තටාක සහ හොටලයක් මෙන් අලංකාර පහසුකම් තිබුණි. දෙවන සහ තෙවන පන්තියේ මගහින් සඳහාද එදා කාලයට අනුව සුවපහසු හා ගෞරවනීය පහසුකම් සැපයීමට කටයුතු කර තිබුණි. ටයිටනික් නැව විශේෂයෙන් යුරෝපයෙන් ඇමරිකාවට යන සංක්‍රමණිකයින්ට නව ජීවිතයකට යාමට ඇති බලාපොරොත්තුවක් ලෙසද සැලකුණි. 1912 අප්‍රේල් 10 වන දින ටයිටනික් නැව තම පළමු ගමන ආරම්භ කළේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වරායෙන් ඇමරිකාවේ නිව්යෝක් වෙත යාම සඳහාය. ගමන අතරතුර එය ප්‍රංශයේ චර්බෝග් සහ අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් වරායන්වල නවතා මගහින් රැගෙන ඉන්පසු අට්ලාන්තික සාගරය හරහා දිගු මුහුදු ගමනක් ආරම්භ කළේය. නැවතුර සතුට, බලාපොරොත්තුව සහ අලුත් ජීවිතයක සිහින රැගෙන පැමිණි මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටියහ. නමුත් 1912 අප්‍රේල් 15 වන දින රාත්‍රිය ටයිටනික් නාව සඳහා භයානක හා අමතක නොවන රාත්‍රියක් බවට පත්විය. එදා රාත්‍රියේ සාගරය ඉතා සංසුන් වූ අතර වාතාවරණය සීතල හා නිශ්ශබ්ද වූහා. අයිස්කන්දක් පිළිබඳ අනතුරු වැගීම් කිහිපයක් ලැබී තිබුණද නැව ඉහළ වේගයෙන් ගමන් කරමින් සිටියේය. රාත්‍රී 11:40ට නැවේ ඉදිරි මුරකරුවන්ට ඉදිරියෙන් විශාල අයිස්කන්දක් පෙනී ගිය අතර ඔවුන් වහාම අනතුරු ඇඟවුවත් නැව ඉතා විශාල වූ නිසා එම කාලය තුල හැරවීමට නොහැකි විය. අවසානයේ අයිස්කන්ද නැවේ දකුණු පැත්තට සමාන්තරව ගැටි නැව් බඳට දැඩි හානි සිදු කළේය. එම හානිය හේතුවෙන් ජලය නැවේ ඇතුළට වේගයෙන් ඇතුළු වීමට ආරම්භ කළේය. ටයිටනික් නැව තුල වෝටර්ටයිට් කම්පාර්ට්මන්ට්ස් තිබුණද අයිස්කන්ද ගැටීමෙන් එකවර නැව් බඳට හානි වූ නිසා ජලය නැව තුලට ඒම නවත්වන්නට නොහැකි විය. මිනිසුන් අතර භීතිය, අසරණභාවය සහ කලබලය පැතිරි ගියා. ඒ අනුව ලයිෆ් බෝට්ස් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ දෙනාට ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. ගැටීමෙන් පසු පැය 2 මිනිත්තු 40ක් ඇතුළත 1912 අප්‍රේල් 15 වන දින උදෑසන 2:20ට ටයිටනික් නැව දෙකට බිඳී සාගරයට ගිලුණි. මෙම විනාශයෙන් 2200කට අධික පුද්ගලයන් අතරින් 1500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය. හා ආසන්න වශයෙන් 700ක් පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරාගත හැකි විය. මෙම අනතුර ලෝකයට දැඩි ශෝකයක් ගෙනාව අතර මුහුදු ගමන් සුරක්ෂිතාව පිළිබඳ නව නීති හා ආරක්ෂක ක්‍රම රැසක් හඳුන්වා දීමට හේතු විය. අදටත් ටයිටනික් නැව මිනිසාගේ අධිමානීය තාක්ෂණයේ සීමාවන් හා විපර්යසයෙන් ලැබෙන පාඩම් සංකේත කරන ඉතිහාසගත කතාවක් ලෙස මතකයේ රැඳී පවතිනවා. ඒ ශක්තිය හා අලංකාරය පමණක් නොවේ, මිනිස් ජීවිතයේ අගය සහ සොඳුරු සිහින එක රැයකින් විනාශ විය හැකි බවද ලෝකයට සිහි කර දුන් විශාල පාඩමක් විය. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.